ආයුබෝවන් කියලා පිළිගන්නවා සිම්පල් ලයිෆ් විත් තිලිනි YouTube channel එකට. ඉතින් ඔයාලා හිතනවා ඇති නේද අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා මොකද මේ කරන්නේ කියලා. පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. හැබැයි මං ඔයාලට කියන්න ආවේ දැන් ඉතින් හැමදාමත් මං ඔයගොල්ලෝ ළඟට එනවා කියලා. ඉතින් යාළුවෝ හැමෝම හොඳින් සනීපෙන් සතුටින් ඇති කියලා හිතනවා. පහුගිය කාලවල් වල විවිධ දේවල් නිසා කරදර ඒ වගේම එක එක විදිහේ අනතුරු ඇති වුණත් අපි ඉදිරියට අපේ ජීවිත සාමාන්‍ය විදිහට ගෙවන්න ඕන. මොකද ජීවිතය කියන්නේ ඉස්සරහට අරගෙන යන්න ඕන දෙයක් නිසා අපිත් සාමාන්‍ය විදිහට ජීවිතේ එදිනෙදා කටයුතු වල නිරත වෙලා අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්න වග බලා ගන්න ඕන කියන එක තමයි මගේ අදහස. මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් දෙන්න තමයි මම මේක ලෑස්ති කරේ. ඉතින් ඇත්තම මට කියන්න ඕනේ ගෘහිණියන්ට අදත් මේකේ තියෙන්නේ මගේ වීඩියෝ එක තුල ඔයාලට ගන්න පුංචි දෙයක් ජීවිතේට. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය කරන එදිනෙදාට අපේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරන බඩු බාහිර ආදිය ගද්දී අපි හැමෝම පුරුදු වෙලා තියෙනවනේ හදිස්සියට දුවලා පැනලා එකක් දෙකක් වගේ අරගෙන එන්න. එහෙම නැත්නම් නිතර කඩේ යන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියලා දෙන්න. මං හිතන්නේ මේ වෙද්දි අපේ බුද්ධිමත් ගෘහිණියෝ හැමෝම මේ දේවල් කරනවා. කමක් නෑ. ඉතින් අපි ආයෙත් මතක් කරගමුකෝ. සාමාන්‍යයෙන් තොගබඩු කඩේකට ගියොත් අපිට අපි ගන්න බඩු බාහිර ආදිය වලට පුංචි ලාභයක් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. හේතුව තමයි බඩු වලින් යම්කිසි මුදලක් ඒගොල්ලෝ අඩු කරලා තමයි අපිට භාණ්ඩ ලබා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් උදාහරණයකට කිව්වොත් එක සබන් කැටයක් ඒ වගේ එක බිස්කට් පැකට් එකක් ඒ වගේ එකක් මිලදී ගන්නවට වඩා ඒගොල්ලන්ගේ තියෙනවා සාමාන්‍යයෙන් 3ක් 4ක් 5ක් එහෙම නැත්නම් 6ක් ඒ වගේ මිලදී ගද්දී යම්කිසි මුදලක් ඒගොල්ලෝ ඒ භාණ්ඩ වලින් අඩු කරලා තමයි අපිට දෙන්නේ. ඉතින් ඒක අපේ පර්ස් එකට ඇත්තටම වාසියක්. මං හිතන්නේ අපි හැමෝටම මේ කාලේ ඇත්තටම මේ මුදල් කියන දේවල් වල අත්‍යවශ්‍යතාවය සහ ඒවා වල අර පිරිමැස්ම හුඟක්ම වටිනවා. ඉතින් අපිට පුළුවන් ඇත්තම අපේ පවුල තුල හොඳ දායකත්වයක් ලබා දෙන්න අපිට පුළුවන් විදිහට අපේ පවුලේ දියුණුව සඳහා යමක් ඉතිරි කරගන්න යමක් පරිමහ ගන්න අම්මා කෙනෙක් බිරිඳක් හොඳ ගෘහිණියක් විදිහට අපේ පවුල තුල යම්කිසි සහයෝගී දියුණුවකට අපේ දායකත්වයෙන් ඉඩක් ලබා දෙන්න. ඉතින් මම මෙතනදී ඔයගලන්ට පේනවනේ මේක ඇත්තටම සතියකට අවශ්‍ය භාණ්ඩක් තියෙනවා. එහෙම නැතුව ඒ කියන්නේ සතියක් තුල ඉවර වෙන දේවලුත් තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් මේක පොඩි අපි හිතමුකෝ පුංචි ග්‍රොසරි වීඩියෝ එකක්. ඒ කියන්නේ හැමදේම ඇතුළත් වෙලා නැහැ. නමුත් මට හිතුණා කතා කරන්න ඕන ඔයගොල්ලොත් එක්ක ටිකක්. මොකද මං ගොඩ කාලයක් ඔයගොල්ලෝ අතරට ආවේ නැහැ. ඒත් මම බලාපොරොත්තු වෙනවා මේන් පස්සේ කියන්නේ ඉදිරියට අනිවාර්යයෙන්ම ඇත්තම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලොත් එක්ක ආයෙ සම්බන්ධ වෙන්න. මොකද මම දන්නවා මගේ යාළුවෝ හැමෝම බලාගෙන ඉන්නවා ඇත්තෙන්ම හොඳ වීඩියෝ එකක් අරගෙන එනකන්. ඉතින් ඒ නිසා මම ඇත්තටම ආදරේ ඔයගොල්ලන්ට. මට ඇත්තටම මේ වීඩියෝ එක තුලින් දෙන්න ඕන පණිවිඩය තමයි අපේ පවුල තුල අපේ මේ තියෙන මේ අද සමාජයේ අපේ රට තුල තියෙන මේ ආර්ථික මට්ටම් එක බලද්දී අපිට පුළුවන් විදිහට අපි දායක වෙමු. අපි විවිධාකාරයේ මට්ටම් වල ජීවත් වෙන මිනිස්සු. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට පුළුවන් විදිහට අපි උත්සාහයක් දරමු අපේ පවුලට සහයෝගයක් දෙන්න. බොහොම සුළුවෙන් පටන් ගමු. අපිට පුළුවන් මේක ඉස්සරහට අරගෙන යන්න. මොකද අපි හරි ශක්තිමත්. අපි හරි ධෛර්යවත්. ඒ නිසා අපිට පුළුවන් විදිහට අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අර පිරිමැස්ම කියන දේ අපි ඉගෙන ගමු.
ඉතින් මං ගොඩාක් සතුටුයි ආයේ ඔයගොල්ලෝ අතරට එන්න ලැබුණ එක ගැන. මං හිතනවා මේක ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් අර්ථවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් එක්කලා ඔයගොල්ලොත් එක්ක ආදරයෙන් අපේ ජීවිතේ යම්කිසි හොඳ දේවල් ඒ වගේම ප්‍රයෝජනවත් දේවල් බෙදා හදා ගන්න එන්නම් කියලා කියන අතරතුර පරිස්සමෙන් ඒ වගේම අවබෝධයෙන් සහ උනන්දුවෙන් උත්සාහයෙන් පිරිමැස්මින් ජීවත් වෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.